ඉතින් අප්ලෝඩ් කරන වීඩියෝස් වල views නේද? එහෙනම් ඔයාලට තාම මෙන්න මේ වීඩියෝ එක. ඉතින් අද මම ඔයාලට එක ෂෙයා කරගෙන යන්නේ මම දවස් දෙකක් ඇතුළත වීඩියෝස් 5ක් දාලා views 30ක් ගෙවුවේ කොහොමද කියලා තමයි මම ඔයාලට එක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේකෙදි මේ වීඩියෝ එක මම කොටස් 5කට බෙදනවා. ඉතින් මේ පළවෙනි කොටස තමයි අපි මේ යන්නේ. ඉතින් පළවෙනි කොටස මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි ෂෝට් වලින් views හදාගත්තේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට ගියොත් ගිහිල්ලා ෂෝට් tab එක open කරොත් ඔයාලට පේනවා ඇති මම දාලා දෙන ෂෝට් මේ සාමාන්‍යයෙන් 50ක් වගේ ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් මේ මම දාලා දෙන 50 දාලා තියෙන්නේ ඔයාලා මේකේ පහළට ස්ක්‍රෝල් කරොත් බලන්න ඔයාලට හම්බෙයි 400 500 තියෙන views තියෙනවා. ඉතින් ඊටතර පළට ගියම 10 15 තියෙනවා. හැබැයි මේ මැදකදී බලන්න 7k 8k 1k 2k ඔය වගේ ගහපු shorts තියෙනවා. ඉතින් ඔයා බලන්න මම මේ short කොහොමද මොනවද use කරේ කියලා. ඉතින් පළවෙනි දේ තමයි මම මේ short වල use කරේ හොඳ thumbnail එක. ඉතින් ඔය දෙකන short thumbnail දාන්න බෑ තමයි. නමුත් මේකේ thumbnail දාන්න පුළුවන් මම ඔයාලට trick එකක් කියලා දෙන ඒ trick එකෙන් ඔයාලට thumbnail upload කරන්න පුළුවන්. හැබැයි මේකට කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් තමයි. thumbnail upload කරන්න පුළුවන් වීඩියෝ එකේ තියෙන කොටසක. ඒක නිසා මම වීඩියෝ එකේ තියෙන හොඳ quality කොටසක් බලලා එතෙන්ට දැම්මා. මම දැන් කොට මේ කරලා දෙන cooking එක. ඒ බලන්න මේ cooking කීදී සාමාන්‍යයෙන් පහළට ඔයාලා වෙන මේ cooking එකේ මම දායක short එකෙන් දාලා තියෙන cooking විතරයි. ඉතින් මේ වීනයිදී මම cooking වලින් පිටර ප්‍රමාණය මම views කරන් තියෙනවා. ඉතින් මේ views ප්‍රමාණය ගන්න මට තව දෙයක් උදව් වුණා. ඉතින් ඒ තමයි hashtags වලින් අපි වීඩියෝ එකක් SEO කරනවා. SEO කරනවා කියන්නේ සර්ච් බාර් එකේ උඩටම ගෙනවා. දැන් හිතන්න ඔය දෙයක් සර්ච් කරනවා. අපි කියමුකෝ ශෂින්තු සමුවෙල්ගේ කියලා සර්ච් කරද්දී ඔයගේ ඒ රිසල්ට් එක පෙන්වන්න ඔයගේ වීඩියෝ එක උඩම තියෙන්න ඕන එයාලට බලන්න. ඉතින් ඒකට තමයි අපි කියන්නේ SEO කරනවා. ඉතින් මම මේකට ගොඩක් හොඳ hashtag use කරලා තියෙන බලා ගන්න පුළුවන්. සමහර hashtags 5ක් 6ක් විතර මම දාලා තියෙන මේක වීඩියෝ එකට. ඉතින් ඔයාලා ගිහින් බලන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට hashtags මෙච්චර ප්‍රමාණයක් පේනවා. ඉතින් ඒ hashtags වල තියෙනවා බලන්න. දැන් cooking, viral, trending, එතකොට subscribe කරන්න එහෙම hashtags දාලා දෙනවා. මේකෙන් ඔයාලා ගොඩක්ම ගන්න මෙන්න මේ hashtags. viral, trending, subscribe, like, comment. ඔන්නේ ටෙක්ස්ට් පාවල දැම්ම නම් ඔයාලේ වීඩියෝ එක රැන්ක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඊළඟ දේ තමයි අපිට අනිවාර්යම වෙන දේ. ඉතින් ඒ තමයි වීඩියෝ එකේ quality එක. ඉතින් බලන්න මේ වීඩියෝ වල සාමාන්‍යයෙන් quality ගොඩාක් අඩුයි. ඒ වුණාට මේකට views ඇවිල්ලා තියෙනවා. මොකද මම මේකට hashtags බායිතා කරපු නිසා. නැත්තම් මේකට views එන්නේ හරියන්නේ නැහැ. බලන්න මේ quality මාරම සාමාන්‍ය 720p වගේ තමයි මේ quality තියෙන්නේ. ඉතින් ඒකට මම hashtag use කරපු හින්දා ඒක හොඳ නැහැ. එතනට මම මේකට හොඳ edit එකක් දීලා ඉතින් මම මේක උඩරිම edit කරලා තියෙන්නේ ගන්න පුළුවන් උඩරිම මේක ready කරොත් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් සමහරවිට brightness වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේකේදී මම දැන් මෙතනදී උඩරිම edit කරලා මේව result එක දීලා තියෙනවා. ඉතින් මේ result එකෙන් මම දෙන්නේ කෙනෙක්ට මේකෙන් බලන්න ආශාව. ඉතින් අපි වීඩියෝ එකක් දාද්දී ඒ බලන කෙනාව අපි කොහොමද යල්ල ගන්නවා. එක්සැම්පල් එකක් විදියට මාළුවෙක් හැම කනවනේ. මේ මාළුව හැම කන්නේ ඒ මාළුට මේ කොක්කට ඇමක් දාලා තිබුණොත් විතරයි. නැත්තම් උන් නිකන් කොක්ක දාගන්නේ නෑනේ. ඉතින් ඒකට අපිත් ඒකම තමයි. අපි viewers ලට ඇමක් දෙන්න ඕන. ඒකට තමයි ඊළඟදී වැදගත් වෙන්නේ. ඒක තමයි thumbnail එක. ඉතින් දැන් ඉඳන් අපි කතා කරන්න යන්නේ long video ගැන. ඉතින් long video වල කියන මගේ නයි long videos වල views නෑ. සමහර 100 200ක් ගියව තියෙන වීඩියෝ ඒව තමයි viral cat videos. ඔන්න බලන්න මේ cat videos. මේ cat videos මේ ටිකේ කාලේ හෙන ජනප්‍රියයි. ඔයාලා බලන්න මේ ඔයාලා YouTube එක සර්ච් කරලා බලන්න මාරම viral ගිය topic එකක් තමයි මේ cat videos. TikTok, Snapchat ඔය set එකේම යන තනිකර මේ cat videos මම දැකලා තියෙන ඇති වෙන. ඔයාලා ගිහලා සර්ච් කරන්න මේ channel තියෙන subscribe මිලියන 2 මිලියන 3 ගහපු channel ඉඳන් මේ වල තියෙනවා. මේ videos 50කින් 60කින් දාලා. ඉතින් මම ඊළඟට ඔයාලට වීඩියෝ එකක් අරගෙන කොහොමද මේ generate කරන්න කියලා. ඉතින් හරියම ලේසි.
මම ඊළඟ වීඩියෝ එක දෙන්නම් ඔයාලට මේකට වොයිස් එකත් එක්ක හදාගෙන. ඉතින් දැන් අපි ආයි टॉपिक එකට. ඉතින් අපි ආවේ දැන් टॉपिक එකේ දැන් බලන්න මේකේ මම දැන් thumbnail එක. මේ thumbnail සමහර වෙලාවට ඔන්න බලන්න දැන් යරට මෙයන්දී හොඳයි. එනහට ටිකක් උඩට ඉති ඒ views හරියන්නේ 15යි 10යි 20යි අඩු. දැන් අර 100 200 ගාපුවා බහැලවන්නේ. මේ බහැල යන තවත් එක හේතුවක් තියෙනවා. මේකට thumbnail එකත් වැදගත්. තව එක හේතුවකුත් තියෙනවා. ඒක තමයි ඉම්ප්‍රෙෂන් එක. ඉතින් වීඩියෝ එකක් බලන්න කෙනෙක්ට ආසාවක් හිතෙන්න ඕන. ඉතින් ඒ ආසාව ගන්න තමයි අපි thumbnail එක පාවිච්චි කරන. එතකොට අපි edit පාවිච්චි කරන, හොඳ quality videos පාවිච්චි කරන. මේ හැම දෙයක්ම කරලා සමහරවිට ඒක මදි. ඉතින් ඒකට තමයි ඉම්ප්‍රෙෂන් එකක් පාවිච්චි කරන්නේ. ඉම්ප්‍රෙෂන් පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් අපි ඒකට හොඳ ටයිටල් එකක් දුන්නා. ටයිටල් එකේ එක නන්නතරවල් දේවල් දාන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් subscribe කරන්න. එතකොට මේ මගේ channel එකේ තවත් channel තියෙන ওই වගේ වැල්වට අරන් දැම්මුත් ඉතින් මේ වීඩියෝට බලන එකත් එපා වෙලා යනවා. ඉතින් ටයිටල් එකේදී අපි short විදියට දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් සිතන ටෙක් වීඩියෝ එකක් න අපි unbox කරනදී ඒකේ නම දාලා මේකේ ඉතින් මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකත් සමහර description එකේ දාන්නත් ගොඩක් හොඳයි. ටයිටල් එකේ අපිට දාන්න පුළුවන් නිකන් බජට් අපි headset එකක් unbox කරන වීඩියෝ එකක් කියලා. ඉතින් budget friendly super gaming headset එක කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක enjoy කරනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න උදව් කරන්න එපා. ඉතින් පහළ තියෙන subscribe button එක ඒක ක්ලික් කරලා හැවත තියෙන bell එකත් all දාගෙන තියාගන්න. එතකොට මේ වගේ videos තවත් වලට ගන්න පුළුවන්. ඉතින් back to the video. impression එක. ඉතින් අපි වීඩියෝ එකක් edit කරනවා. එතකොට ඒකට thumbnail එකක් දානවා. ඒ වගේම හොඳ hashtags දානවා. ඒත් එක්කම අපි ඒකට ටිකක් හොඳ time එකක් බලලා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒ එකක්වත් මදි ඉම්ප්‍රෙෂන් එකක් නැත්තම්. ඉතින් ඉම්ප්‍රෙෂන් එක කියන්නේ වීඩියෝ බලන්න ආස දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මගේ YouTube channel එකේ 3D animated videos තියෙනවා. ඒකට cooking videos තියෙනවා. දැන් මේ editing series එකකුත් තියෙනවා. ඔයාලා බලන්න මේ වෙලදී ඉම්ප්‍රෙෂන් වැඩි මාර්ගය. මගේ 3D animated videos අර series එකක් තියෙනවා. ඊට cooking short videos ගිහිල්ලා තියෙනවා. ඊට වඩා හොඳ viral එකක් ගිහලා තියෙනවා. ඒ තමයි ඉම්ප්‍රෙෂන්. වීවව අපි කොහොමරි කොක්ක එක අල්ල ගන්න ඕන. නැත්තම් ඒක හරියන්නේ නැහැ අපිට. ඉතින් මීටත් වඩා කරනවා නම් ඉතින් කරන්න මේකට හොර ක්‍රම තියෙනවා. ඒවා නම් පාවිච්චි කරන්න යන්න එපා. පොඩි YouTube කෙනෙක් නම් සාමාන්‍යයෙන් 18 අඩුවෙන් නම් දැන් මටත් එහෙමයි. ඒක පාවිච්චි කරන්න එපා. මොකද මොනිටයිසේෂන් කරද්දී වට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එතනදී. අන්න ඒකයි හොර ක්‍රම පාවිච්චි කරන්න කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. මම නම් කියන්නේ බැරිම වුණොත් එහෙම කරන්න එපා. බැරිම වුණොත් ඒකට වැදගත් වෙන්නේ එකම එක දෙයයි මගේ බෝනස් පොයින්ට් එක. ඒ බෝනස් පොයින්ට් එක තමයි තමන්ගේ channel එකට හොඳට මහන්සි වෙන්න ඕන. ඔයා හිතනවා channel එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා සති දෙකකට සැරයක්. එක වීඩියෝ එකයි. මාසයකට සැරයක් එක වීඩියෝ එකයි. මාස 3කට සැරයක් එක වීඩියෝ එකයි. එහෙම අප්ලෝඩ් කරලා බෑ. අඩු ගානේ සතියට වීඩියෝස් 3ක් දෙකක්වත් දාන්න උත්සාහ කරන්න. මොකද වීඩියෝස් දාන්න ඒ බලන එක්කෙනා ඒ වලට ආස හිතෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් වීඩියෝස් අප්ලෝඩ් කරන්න ටයිම් තියනවා කියලා කියන ටයිම් එක මම ඉතින් විශ්වාස කරන්නේ මම පොයින්ට් එක ඉදිරිය දුන්නත් ටයිම් එක කියන එක බලන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා හරියට channel එකක් හදනවා කියන්නේ අද වගේ channel එකක් හදනකොට ඔයාලා මතක තියාගන්න දැන් අද හැදුවන අද රෑ හදනවා නම් හෙට සාමාන්‍යයෙන් viewers-ලා online ඉන්න වෙලාව බලන්න යුට්ටක්. සාමාන්‍යයෙන් ඔය ගොඩක් ප්‍රසිද්ධ YouTubers-ලා ඉන්නේ වාස්ති විනී එතකොට චානොක්ස් බ්‍රෝ හේෂාන් ටෙක්නික් තව ගත මිනි කැප්ෂන් එයාලා දාන වෙලාව බලන්න. දැන් හේෂාන් ටෙක්නික් හේෂාන් බ්ලොග් ඒ දෙක කරන්නේ හේෂාන් අයියා එයා දාන්නේ 7:06 ওই වීඩියෝ ඒ වෙලාවට තමයි එයාලා වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඉතින් බලන්න ඒ එතන තියෙන එක 6යි 7යි කාලයි අතර ඒක එහෙම දාන්නේ ඇයි? මොකද ඒ වෙලාවට සාමාන්‍යයෙන් මේ මිනිස්සු වැඩ කරලා මහන්සිලා ඉද්දි හේෂාන් අයියාගේ බ්ලොග් එක බලන්නේ 7යි කාලට. ඒරට වැඩ ඇරිලා ඔය මහන්සි යන්නේ බ්ලොග් එක බලනවා. ටෙක් වීඩියෝ එකක් 6ට දාන්න පන්ති ගිහිලා එන ළමයි සාමාන්‍යයෙන් ශිෂ්‍ය ළමයි ඉන්නනේ. එයාලට උගන්වන්න හේෂාන් අයියා ටෙක්නික් එකේ වීඩියෝ දාන ඊමනි සම්බන්ධයෙන්. එතකොට මිනි කැප්ෂන් චැලෙන්ජස් දානවා.
එයා සාමාන්‍යයෙන් ටයිම් එක බලන්නේ ඉස්සර එයා ටයිම් එක දැන් බලන්නේ ටයිම් එක. ඒ වගේ තමයි. ඔයත් ඔයාගේ පළවෙනි දවසේ ඔයා වීඩියෝ එකක් හදලා ඒක අප්ලෝඩ් කරන්න එක ටයිම් එකකට. 7ට නම් 7ට අප්ලෝඩ් කරන්න. 8ට නම් 8ට. 8:00ට ඒකට අප්ලෝඩ් කරන්න. එම අප්ලෝඩ් කරලා ඊළඟ දවසේ තාත්ත කරන්න. මේ විදිහට දවස් 10 යනකම් ඔය වීඩියෝස් 10 හරියට අප්ලෝඩ් දෙන්න ඕන. අප්ලෝඩ් නැත්තම් එතන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද ඔයාගේ වීවර් ඒ වෙලාවට ඔන්ලයින් ඉතලා ඔයා දාන වෙලාවට එයාට වීවර්ට හොයාගන්න බැරි වෙනවා. එතකොට views අඩු වෙනවා. වීවර් ඔන්ලයින් ඉන්න වෙලාවක් තියෙනවා. ඒක නිසා. ඉතින් තව දෙයක් තමයි අප්ලෝඩ් කරන වෙලාවට මතක තියාගන්න පාවිච්චි කරන්න හොඳම දේ තමයි සාමාන්‍යයෙන් දැන් හිතන්න ඔයා මේ ටෙක් වීඩියෝ දැන් මේ වගේ ටෙක් වීඩියෝ කරනවා නම් හොඳ මයික් එකක් පාවිච්චි කරන්න. මේ මගේ මයික් එක මම එක හෙඩ්ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ. ඉතින් ආලත් සාමාන්‍ය ශබ්ද එනද වටපිට ආවේ ඒක ශබ්ද එනවා. ඉතින් මට පුළුවන් නම් හොඳ මයික් එකක් ගන්න සල්ලි තියෙනවා නම් ගන්න. මොකද YouTube කරන්නේ අවුරුදු 8ට අඩු අය නෙමෙයි. එයාට කරන්න පුළුවන් වැඩි හිටියෙක් එක්ක නොකර මේ කරන්නත් පුළුවන්. එහෙම කරන්න මෙයාගේ අවටා භාවිතා කරන්න ඕන. ඉතින් අවටා කරන වීඩියෝ කරන්න නම් මෙතන උඩින් පේන කාඩ් එකක් ඒ කාඩ් එකේ ක්ලික් කරන්න මම කියලා දෙන්න 3D අවටා හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි මගේ බෝනස් පොයින්ට් එක. ඉතින් ඔන්න හොඳ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් channel එක subscribe කරන්න එපා. like කරන්න, comment කරන්න, share කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් එන්න තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යෙන් බලා ගන්න නම් අනිවාර්යයෙන්ම notification button එක all දාලා තියාගන්න. මොකද අපි ඉස්සරහට දාන වීඩියෝස් වලදී first comment, first viewer ඒ වගේ බලන අයට අපි රුපියල් 10000ක tag දෙන්න පිරනම දැස්ති කරලා තියෙනවා. ඉතින් වලත් දෙනා ගන්න අසන අනිවාර්යයෙන්ම මගේ වීඩියෝස් බලලා ඉන්න like කරලා comment කරන්න අමතක කරන්න එපා. comment කරද්දී මම දානවා මේකේ pin comment එකක්. ඉතින් pin comment එකට තමයි reply දාන්න ඕනේ. ඔයාලා ඒකට reply දෙමු. ඔයාලා ඒ තරඟට තොරගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම ජය වේවා.